කිරුලපන බස් හෝල්ට් එකේ දෝස රජා කියලා ෂොප් එකක් 2021 අවුරුද්දේ ඉඳන් තිබ්බා කියලා ඔයගොල්ලෝ දන්නව නේද? හැබැයි යා එතන දැන් නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවද? අපිත් දෙතුන් පාරක් ඒ කඩේට ගිහින් ඒ කඩේ වහලා නිසා ආයෙත් හැරිලා ආවා. ආයෙත් දවසක් එතනින් යද්දි එතන ඉන්න කෙනෙක්ගෙන් අහලා බැලුවා මේ කඩේට මොකක්ද වුනේ කියලා. එතකොට තමයි එයා කිව්වේ එතන අලුතෙන් බිල්ඩිමක් හදන නිසා එතන වෙළඳාම් කරපු හැමෝටම යන්න කියලා දැනුම් දීලා තියෙනවලු. ඒ හින්දා මෙයා කඩේ දාලා ගිහින් කල ලයිට් එක පැත්තට වෙන්න අලුතෙන් කඩයක් ඇරලා තියෙනවා කියලා එයා අපිට කිව්වා. ඉතින් අපි අද එයාගේ අලුත් කඩය හොයාගෙන ගියා. එයාගේ අලුත් කඩේ දැකපු ගමන් අපි පුදුමයටපත් වුණා. ඒ ඇයි කියලා කිව්වොත් මෙච්චර කල් පේමන්ට් එකේ වෙළඳාම් කරපු කෙනා දැන් එයාටම කියලා අලුතෙන් කඩයක් අරගෙන ඒක රෙස්ටෝරන්ට් එකක් විදිහට කරගෙන යනවා. එයා මේ අලුත් දෝස රජා රෙස්ටෝරන්ට් එක විවෘත කරලා තියෙන්නේ 2025 අප්‍රේල් 30 වෙනිදා. ඉතින් මේ රෙස්ටෝරන්ට් එක එයා විවෘත කරලා තියෙන්නේ 40 දෙනෙක්ට එක්වරම ඉඳගෙන කන්න පුළුවන් විදිහට. දැන් එයාගේ කඩය සතියේ දවස් 7ම උදේ 11 ඉඳන් රාත්‍රී 11:00 වෙනකන් විවෘතයිලු. එයා දැන් තෝසෙවලට අමතරව චායි සහ මොහිටෝ එහෙමත් විකුණනවා. ඔයගොල්ලොත් දවසක මෙයාගේ කඩයට ගිහින් මෙයාගේ ව්‍යාපාරයට සහයෝගයක් දෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ කඩයට ගිහිල්ලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ අත්දැකීම කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ජීවිතයේ අපි හැමෝම හැමදාම එකම තැන ඉන්න හොඳ නැහැ. අපි මහන්සි වෙලා වැඩ කරලා දියුණුව කරා මේ වගේ යන්න ඕනේ. මෙයාගේ ව්‍යාපාරයට වගේම ඔයගොල්ලන්ටත් උතුරන්නම හරියන්න ඕනේ කියලා beautiful stories අපි සුබපතනවා. අපි ආයෙත් දවසක මේ වගේ තවත් ලස්සන වීඩියෝවකින් මුණ ගැහෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. දෙව් පිහිටයි.